යාළුවනේ කොහොමද මං අද ට්‍රිප් එකක් යනවා යාළුවනේ මම බුදුන්ට වැඳලා මට සල්ලි ගොඩාක් හම්බෙන්න කියලා මං කියලා ගියේ අද මේක හින්දා මම සතුටින් යන්න හදන්නේ ට්‍රිප් එක ඔයාලත් එහෙනම් මට බාරයක් දෙන්න ඕනේ හරිද මට සල්ලි ගොඩාක් හම්බෙන්න කියලා මෙන්න කරවන්න හැදුවා විතරයි ගොන්න වගේ පස්සේ බලන්නකෝ මේ හරවන්න හැදුවා විතරයි මෙතනට වෙන පැත්තකින් තමයි මට දාලා යන්න වෙන්නේ බලන්නකෝ මම මේ උදේ පාන්දර ට්‍රිප් එකක් යන්නවත් නැණි මට ෂික් මං වගේ මේ හොඳ දරුවෙක්ට ට්‍රිප් එකක් යන්නවත් දෙන්නේ කවුරුත් නේද මෙන්න මේ පැත්තෙන් දාලා ලස්සනට යන්න ඕනේ නැත්තම් යන්නේ පොඩි වටේකුත් දාන්න ඕන දරුවෝ තාකයි මේ වගේ බස් බලන්න මට ගහන හැටි නැද්ද කියන්නේ කට්ටියක් තාකයි මේ බස් කතාවම මගේ මායා කිරිලි බස් එකේ ලස්සන යාළුවෝ කොහොමද යාළුවෝ මායා කිරිලි බස් එකේ හොයන්නේ දැක්කම යාළුවෝ මායා කිරිලි වගේම ලස්සන හොයන්නේ කැඩෙනවා මගේ බස් එක කැඩෙනවා තා පොඩ්ඩෙන් කැඩෙනවා මගේ බස් එක තව පොඩ්ඩක් මේ පැත්තට දාලා යන්න බෑ මම කියන්නේ මේ පැත්තේ යන්න දෙන්න මම කාර වසාවතේ අම්මෝ යාළුවනේ මේ මම ඉස්සර කරලා යනවනේ යාළුවනේ අපි අර බස් එක වේගෙන් ගිහින් ඉස්සර කරමු යාළුවනේ වේගෙන් යන්න යාළුවනේ break අයියෝ අනේ break කරන්න අනේ දැක්කනේ ඉවරයි බස් ඉවරයි යාළුවනේ ඔයාලට මතක ඇති මගේ බස් එක ගියේ හැප්පුණා යාළුවනේ බ්‍රේක් නැතුව ඒ මම බස් එක ගෑරේජ් එකට දැම්ම හදන්න ගෑරේජ් එකේ හිටපු මල්ලි මට කිව්වා බස් එක නම් ඔන්න හැදුවා ඔයා ට්‍රිප් එක පරිස්සමෙන් ගිහින් එන්න වැඩි ස්පීඩ් යන්න එපා කිව්වා වැඩි ලයිට් දාන්නත් එපා කිව්වා ඉතින් යාළුවනේ ලයිට් නැතුව ට්‍රිප් එකක් ගිහිල්ලා වැඩක් නැහැ යාළුවනේ මේ ලයිට් නම් යාළුවනේ දැම්මා යාළුවනේ ලයිට් දැම්මා ඉතින් පොඩ්ඩක් ස්පීඩ් එකට ගියේ නැත්තම් මේ ට්‍රිප් එක ළඟ ඉන්න ළමයි තුත් තියෙන ස්පීඩ් එකට යන්නේ කියලා එතකොට නැතුව ගියාම හරි නෑ ස්පීඩ් නැතුව ගියා මේ යනවා ඉතින් ස්පීඩ් පොඩ්ඩක් බ්‍රේක් තියනවාද බලන්න ඕනේ බ්‍රේක් තියනවා තමයි බ්‍රේක් තියේ යන්න පුළුවන් බ්‍රේක් එහෙම අවුලක් වෙන එකක් නෑ කිව්වා අවුලක් නෑ කිව්වා එහෙම ලයිට් දාලා ගියාට හැබැයි එහෙම අඩුවෙන් දාන්න කියලා කිව්වේ ඉතින් මේක ඇත්තට වැඩි වේගෙන් යන්නත් එපා කිව්වා 120ටමයි තියනවානේ මගේ බස් එකේ ස්පීඩ් එක 120ට තිබ්බට ඊටත් වැඩිය මේක යනවා මම මේකට ඔයා කාටවත් කියන්නවා මම සුපිරි හොර එන්ජින් එකක් දාලා තියෙන්නේ අශ්‍රබල 7400ක හොඳද ඔයාලා මේ කාටවත් කියන්න එපා ඒකේ ඉන්න මේ බස් එක ගොඩක් වේගෙන් යනවා හොඳද ඔයාලා පස්සේ දැන් ගන්නට ඉඳගෙන යනවා අම්මා ඇත්තට අයියෝ මේක බුදු දෙවියනේ මට බ්‍රේක් එක ගන්න අනේ බ්‍රේක් කරගන්න අයියෝ මම ඉවරයි අයියෝ ඩ්‍රයිවිං සීට් එක මගේ කෝ අනේ අයියෝ මේ මොකද්ද මේ වුනේ මගේ බ්‍රේක් අනේ මෙන්න වැදුනා කොල්ලනේ වැදුනා අයියෝ තා පොඩ්ඩක් අතන ඉවරයි අයියෝ සයිකියාට්‍රික් නේ අනේ බුදු දෙවියනේ මං අයි කවුරුත් මොනවා කිව්වත් මම හරියටම වැඩ ගන්නවා යාළුවනේ අනේ යාළුවනේ මේ බුදු දෙවියනේ අනේ වචනක් පැනනවා අනේ බුදු දෙවියනේ මට මේක හරි ගස්සල් දෙන්න අනේ නෑ දෙවියනේ හරි ගස්සල් දෙන්න අනේ මේක යනවනේ අනේ මේක ෆුල් ස්පීඩ් යනවානේ අයියෝ මේක යනවා නේ දෙවියනේ යනවා අයියෝ මේ පාරක් කෙටි අයියෝ යන්න ඕනේ පැත්තට නෙවෙයි මම යන්නේ අනේ අම්මා දෙයියන්ගේ පීඩේ මල්ලි ගෝරිය අනේ නෑ හොඳිය අබසල අනේ මේක ඇස්ලෙන්නේ මොකද්ද මේ බ්‍රේක් කරන්නේ කොච්චර නම් කරන්නේ රයිවත් යනවානේ අයියෝ මම මේ කන්දක් උඩට ඇවිල්ලා අනේ අම්මා බලන්න මේ මොකද දෙවියනේ අයියෝ මම මේ කන්ද උඩ යන්නේ අනේ මේ බස් එකේ ඇස්ලෙන්නේ ගන්නයි
අනේ මේ ඇස්ලේටර් කොච්චර ගැහුවත් වැඩ අයියෝ මේක අනේ ඉස්සරහ ගම අය වැටෙන්න පාරට අම්මේ එන්නේ නෝ ඔනේ ගඟට වටන අම්මෝ ගඟට වැටෙන්නේ නැතුව පාරට වැටිච්ච කෙනෙක් කොච්චර ෂොක්ද අම්මෝ ඒ ළමයිනේ ඔයාලා කිරිපත් කලබල වෙන්න හදන්න එපා ළමයිනේ කලබල වුණොත් අපිට මේ කරන්න වෙන්නේ නැහැ අපිට මේ මට ඩ්‍රයිවිං එක හොඳට හුරුයි යාළුවනේ ඒකෙන් මට ළමයිනේ යන්න පුළුවන් ඔයාලා පොඩ්ඩක් තංගලන්න නැතුව ඉන්නවද අනේ මේකේ හොල්මනක් ඉන්නවයි කියලා කිව්වා මං කියද්දි මේ බස් එක ගත්තේ අයියෝ මං කිව්වා විකුණන එක්කනා මේ මල්ලි කිව්වා මම මේ බස් එක ගන්න බෑ හොල්මනක් ඉන්නවයි කියලා මං ගණන් ගත්තේ නෑනේ අයියෝ මේ බස් එක මේ මම පාලනය කරන්න නැතුව මේ ඉඳගෙන කොහෙද යන්නේ අනේ ගෝස්ට් මල්ලි මට කරදරයක් කරන්න එපා බස් එක නෑතුණා ළමයිනේ බහගන්න අනේ මේ රිවර්ස් එකට යනවා අනේ ගෝස්ට් මල්ලි අනේ මට මොකද කරන්න එපා අනේ මං හරි අහිංසකයි මං ට්‍රිප් එකක් ගිහලා ඉන්නේ අනේ මේ ට්‍රිප් එකක් ගිහලා මං සල්ලි කඩාගෙන ඉන්නේ හැමදාම අනේ සල්ලි අරගන්න මං කාටවත් වැරද්දක් කළා සල්ලි ගන්න නෑ යාළුවනේ අඩිපත ගන්න එපා අනේ ළමයිනේ මේකේ හොල්මනක් ඉන්නවයි කියලා මට කිව්වා අනේ මේ මොනවද මේ වෙන්නේ අයියෝ මං අද ඉවරයි අද නම් ඉවරයි ගෙදරින් කාලත් ඉවරයි අයියෝ මං අද ඉවරයි සානා ඉතිපිසෝ භගවාන් සම්මා සම්බුද්ධෝ විච්ඡාසරණ සම්පන්නෝ සුගතෝ ලෝකීදු අනුත්තරෝ පුරිස්තම සාර්ථි සත්තා දේමනුසාරණ බුද්ධෝ භගවති සාසස මෙන්නේ සරේ මේක කණේ නෑ මං කියන්නේ අනේ නෑ මං කියන්නේ අපි යන විදියට හරි අපි යන විදියට මං එහෙම කියන්නේ අනේ මං ගාතා කියන්නේ මං බස් එක නුත් කරන්න බා මම යන විදියට අනේ හොම කරන්න මම නැත් තේරෝ වගේ අනේ මගේ බස් එක කැඩේ අනේ මොකක්ද කරන්නේ අනේ අයියා ඉවරයි